හායි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මම නම් ඉතින් හෙම්බිරිස්සාව හැදිලා මාර අමාරුවෙන් ඉන්නේ. ඕක සම්බන්ධ නෑ. පස්පංගුව පැකට් එකක් තම්බලා බොන්න හදන්නේ. බීලා බලමුකෝ අඩු වෙයිද කියලා. ඉතින් ඇත්තටම මට ඕනම ලඩක් හැදුනහම ඉවසගෙන ඉන්න පුළුවන්. හෙම්බිරිස්සාව හැදුනොත් නම් ඉතින් ඉන්න ටිකක් අමාරුයි. වතුර කෝප්ප 4ක් දාලා එකක් වෙනකන් හින්දවන්න ඕනේ. ඉන්පස්සේ ඉතින් උදේ කෝප්ප භාගයයි හවස කෝප්ප භාගයයි බොන්න ඕනේ. දරලිපක තඹ ගන්න තිබ්බනම් හොඳයි. ඒත් ඉතින් මේ වෙලාවේ දරලිපවල් පත්තු කර කර ඉන්න බෑ. ඒ නිසා ගෑස් එකේම ඔන්න ඔහෙ තියෙනවා. හෙම්බිරිස්සාව කියන්නේ ඉතින් ඇලට කන්න බෑනේ. මොනවා හරි සැරට දෙයක් දැනෙන්න කන්න ඕනේ. ඒ හින්දා ඉතින් නයි කොච්චියක් එහෙම දාලා උදේට කන්න කොත්තුවක් හදාගන්න හදන්නේ. ගෙදර හදාගත්ත පරාට රොටි කෑලි ටිකක් තියෙනවා. ඒ වගේම කලින් දවසේ චිකන් කරි එකක් හදලා චිකන් ග්‍රේවිත් තියෙනවා. එහෙනම් ඉතින් අපි ඉක්මනට හදාගෙන කන්න පුළුවන්ද කියලා බලමු. කොත්තුවත් හදාගෙන කාලා ඉන්පස්සේ හස්බන්ඩ්ට ගම්පහට යන්න ඕනකමක් තිබ්බා සීවලී ස්ටුඩියෝ එකට. ඔන්න ඉතින් දෙන්නත් එක්කම පිටත් වෙලා ආවා. පහුගිය දවස් ටිකේම මං හස්බන්ඩ්ට කරදර කළා මාව රෝඩ් ට්‍රිප් එකක් එක්කයි යන්න කියලා. මං එහෙම කියන හින්දා තමයි ඔන්න ඉතින් අද හස්බන්ඩ් වෙන පාරකින් දාලා මාව මෙන්න මෙතෙන්ට එක්කන් ආවේ. ගමක් මැද්දෙන් ආව පාරක්. ඉතින් මෙතන හරිම ලස්සනයි. මේ දවස්වල නම් වතුර අඩුයි. ඕක තමයි ඉතින් හස්බන්ඩ් මාව එක්කරන් ආව රෝඩ් ට්‍රිප් එක. දැන් ඉතින් මෙතනත් පොඩි වෙලාවක් ඉඳලා අපි යනවා ගම්පහට. එන්නකො කතාව කියන්න හරිද? අවුනේද? අපි අතනින් ගාඩන් එකෙන් අතර මෙහා පැත්ත බලන්න නේ. ඒගොල්ලෝ ගස් කපන ජොබ් එක කළේ හරිද? ගස් කපාගෙන එනකොට මහන්සි යන්නත් එක්ක ඔය ලස්සන වුණාට ඔය කතාව නම් එච්චර ලස්සන නැහැ. ඉතින් අපේ එක්කෙනෙකුත් ඔතන ගිලිලා මැරුණා. ඉතින් ඒක තමයි මං ඒ හස්බන්ඩ් එක්ක කියන්නේ. ඉන්පස්සේ ඉතින් අපි ආවා ස්ටුඩියෝ එකට. දැන් වෙලාව රෑ 7ට විතර. ඉතින් හස්බන්ඩ්ගේ කිරියම්මගේ දාන ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ දවස ගෙවුනේ. එහෙනම් ආයෙත් මේ වගේ vlog එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනකන් අදට මං ගෙහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.